හෙලෝ ඔන්න ගොඩ කාලෙකට පස්සේ ඔයගොල්ලන්ට අලුත් බ්ලොග් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ටිකක් කාලෙක එක දිගට බ්ලොග්ස් දාන්න බැරි වුණා. ඒකට ඔයගොල්ලන්ට සෝරි කියලා කියනවා මුලින්ම. ඉතින් අද මේ බ්ලොග් එකකින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ කැම්පස් එකේ බැච් එකක් විදියට අපි එකතු වෙලා කරපු ලස්සන වැඩක් ගැන. ඇත්තටම මේ වැඩේට තාම ලෑස්ති වෙන ගමන් තියෙන්නේ. අපි මේ ඔක්කොමලා සූදානම් වෙන්නේ මක්ගොන සුසිතෝදය චයිල්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එකට ඩොනේෂන්ස් අරගෙන යන්න. ඔයගොල්ලෝ මක්ගොන චයිල්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් එක ගැන අහලා නැත්නම් චුට්ටක් ඩීටේල්ස් සර්ච් කරලා බලන්න පුළුවන්. මේ අපි ලෑස්ති වෙන්නේ ඇත්තටම එතන ඉන්න බබාලට ස්ටේෂනරි අයිටම්ස් එතකොට ඒගොල්ලෝ ආස කරන ලස්සන ෆැන්සි දේවල් අරගෙන ගිහිල්ලා එයාලත් එක්ක දවසක් ගත කරලා එයාලත් එක්ක ගේම්ස් ප්ලේ කරලා ලස්සන ප්ලෑන් එකක් එක්ක තමයි අපි මේ වැඩේට මේ ලෑස්ති වෙන්නේ. ඔයාලට මේ පේන්නේ අපි මේ ගත්ත ඔක්කොම අයිටම්ස් වෙන වෙනම පැක්ස් වලට ඕන විදිහට අරේන්ජ් කරගන්න විදිය. අපි කලින් දවසේ ඇත්තටම මේවා ඔක්කොම හොයන්න අපි ෂොප් කරා. ඔක්කොමලා එකට එකතු වෙලා මනි කලෙක්ෂන් එකක් දාලා නිගම්බ ටවුන් එකට ගිහිල්ලා අපි බැලුවා මොන ෂොප්ස් වලින්ද අපිට සාධාරණ මිල ගණන් වලට බඩු ගන්න පුළුවන් කියලා. අපි ෂොප්ස් 3-4ක් කම්පෙයාර් කරාට පස්සේ අපි එක ෂොප් එකක් සිලෙක්ට් කරගෙන ඒකට ගිහිල්ලා මේ හැමදේම අපිට ඕනේ ප්‍රමාණ වලින් අපි ගත්තා. ඇත්තටම බුක්ස් නම් අපි ඔක්කොම ගත්තේ මින්සර බුක් ෂොප් එකෙන්. ඒගොල්ලෝ අපිට ස්පෙෂල් ඩිස්කවුන්ට් එකකුත් දුන්නා මේ බුක්ස් වලට. මම හිතන්නේ ඒගොල්ලෝගේ මේ ටිකේ රත්න බුක්ස් වලට 10% ඩිස්කවුන්ට් එකක් යනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපිට අපේ පෝස්ට් එක දැකලා ඩොනේෂන්ස් දීපු අයත් හිටියා. ඒගොල්ලෝ හැමෝටම මේ වෙලාවේ මම තෑන්ක් කරන්න මේක ඔපචුනිටි එකක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි අපේ පැක්ස් ටික හදපු විදිය. අපි ලස්සනට ඒගොල්ලන්ට ආස හිතන විදියට ලස්සන සර්ප්‍රයිස් for you කියලා print කරලා තියෙන ලස්සන බෑග් එකක දාලා මේ විදියට ඒ ටික ලස්සනට හදාගත්තා. ඊළඟට මේ තියෙන්නේ තවත් අපි රැප් කරගත්ත බොක්ස් එකක්. මේ බොක්ස් එකේ තියෙන්නේ ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නුවා වගේ එයාලට essential දේවල් පැනඩෝල් සමහන් ඒ වගේ දේවල් එතකොට ටූත් බ්‍රෂ් ටූත් පේස්ට් වගේ essential දේවල් ඔක්කොම එකතු කරලා අපි වෙනම බොක්ස් එකක් විදියට ඒ දේවල් රැප් කරගත්තා. මොකද අපිට ඕනේ වුණා ඒ දේවල් ලස්සනට ඒගොල්ලන්ට දෙන්න. ඒත් එක්කම අපි තව gift ටිකක් රෙඩි කරගත්තා. මොකද අපි යාලත් එක්ක games ටිකක් කරන්න ලෑස්ති වෙලා හිටියා. ඒ නිසා ඒවට ඕන දේවලුත් පිළිවෙලට අපි රැප් කරගත්තා. මේ තියෙන්නේ අන්තිමටම අපි රැප් කරපු පාර්සල්ස් ටික අපි වෙනම බොක්ස් එකකට දාලා අරේන්ජ් කරගත්තා. මොකද අපි යන දවසේ උදේට ලේසියෙන් මේ ටික බස් එකට දාගන්න පුළුවන් නිසා. එහෙනම් all set අපි යන ගමන් හම්බ වෙමු. bye